ආයිබෝවන් කරුණාව සහ සාමය ඔබට වේවා. අපගේ ස්වාමි පුරුෂයා සහ රැකියාව කරු යේසුස් ක්‍රිස්තුස්ගේ කරුණාව සහ සාමය ඔබට වේවා. ඔබගේ ජීවිතයට අතිශය වැදගත් මොහොතට දැන් පැමිණි ඇත. එනම් අපගේ ස්වාමි පුරුෂයා සහ රැකියාව කරු වූ යේසුස් ක්‍රිස්තුස්ගේ කරුණාව පිළිබඳ පණිවිඩය ඇසීමට අති මොහොතයි. අද මම ඔබට විස්තරාත්මකව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා ඉතාමත් විශාල අතිවිශාල එම්නෙම අතිශය අද්භූත වූ විස්මිත හාස්කමක් පිළිබඳවයි. එය මරණය දුරට වසා දම ජීවිතය නැවටත් අප වෙත රැගෙන ආවා. මම අපොස්තුලවරයා මිගෙල් ඇන්ජලෝ ක්‍රිස්තුස් විවේග්‍රජා එවැන්ජලික් වයි සිටිනවා. මෙහි ඔබ සමග සිටීම සතුටක් ගෞරවයක්. ස්වාමින් වහන්සේගේ නාමයෙන් දේව මන්දිරයක සහයෝගයෙන් අපි එකම හා අති උතුම් දෙවියන් වහන්සේට ස්වාමි පුරුෂයා යේසුස් ක්‍රිස්තුස්ට ගෞරවයක් වීමට මෙහි සිටින්නට හැකිවීමයි. මම ඔබට ප්‍රකාශ කරන්න කැමති වචනය එකම වචනය ශුද්ධ ග්‍රන්ථය එය නිවැරදිී. ක්‍රිස්තියානි ආගම එකම නිවැරදි ආගමයි. අනෙක් සියලු ආගම් මනුෂ්‍යයා විසින් හෝ අපගේ ආත්මයන්ගේ සතුරා විසින් හෝ නිර්මාණය කර ඇතිවා. අපි කතා කරමු ආශ්චර්යයක් ගැල. ඒක ඔබට අද අවශ්‍යතය හැමදේම වෙන්න පුළුවරු. ඔබේ ජීවිතය අඳුරු දුම්රිය මාර්ගයක එටුලේ වගේ තියෙන්ද පුළුවන්. ඔබට දැනෙන්නේ ඔබ කොහෙද යන්නේද කොහෙද යන්න ඕනද නැත්තන් ඔබේ ජීවිතය මොනවා වෙයිද කියලවත් නැහැ. ඔබ ජීවත් වෙන්නේ නොදන්නා දේවල් මතයි ආරක්ෂාවක් නැතුවයි ආත්මීය වශයෙන් ව්‍යූහයක් නැතුවයි. අපි මේ ගැන කතා කරමු. මම අද ඔබට කතා කරන්න කැමති බයිබල් පොතේ ලූකා සුසමාචාරණය සඳහන් වන එක්තරා විශේෂ කොටසක් ගැන. එහි මෙසේ කියවෙන්නේ 7 වෙනි පරිච්ඡේදයේ. ඊළඟ දවසේ යේසුස් වහන්සේ නයිම් කියන නගරයක් වෙතට ගමන් කරමින් සිටියා. ඒ වගේම උන්වහන්සේ සමග උන්වහන්සේගේ ශිෂ්‍යයන් සහ ඉතාමත් මහත් වූ විශාල ජනකායක්ද ගමන් කළා. නයිම් නගරයේ දොරටුවට යේසුස් ළඟා වූ විට එහිදී නගරයෙන් පිටවෙමින් සිටියේ කාන්තාවකගේ එකම පුතාගේ අවමංගල්‍යයයි. එයාවත් එක්ක නගරේ විශාල ජනකායක් යමින් සිටියා. ඇය දැකලා ස්වාමීන් වහන්සේ ඇයට කරුණාව දක්වා ඇඳපොත් නැටු ඉන්න කියලා කීවා. ඉදිරියට ගිහින් ඔහු මලසිරුර තබා තිබූ පෙට්ටියට අත තැබුවා. එය රැගෙන යන අය නවතිලා ඔහු කියව ඉවතියා මම ඔයාට කියනවා නැගිටින්න. මියගිය කෙනා ඉඳගෙල් කතා කරන්න පටන් ගත්තා. යේසුස් ඔහුගේ අම්මාවට ආපසු දුන්නා. සියල්ලන්ම බියෙන් පිරි දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. අප අතරින් මහත් දෝතයෙක් නැගිටි ඇත. දෙවියන් වහන්සේ තම ජනතාවට පිවිසලා කියලා කීවා. ඔහු ගැන මේ පුවත යුදයාවේ සහ අවට ප්‍රදේශයේ පුරා පැතිර ගියා. අදහසක්. මට අදහස කියන වචනයට ආදරෙයි මක්නිසාට මමම අදහසක ප්‍රතිඵලයක් නිසායි. මම මේක ඔබට බොහෝ වතාවක් කියලා තියෙනවා සහ අපිත් එක්ක පළමු වතාවට ඉන්න අය මං අද මෙහි රූපවාහිනී ස්ටුඩියෝවක ඔබත් එක්ක කතා කරනවා පරිස්සමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සහ පල්ලියක සහායත් එක්ක මට හැකි වෙන්නේ මම සැබෑවටම අදහසක් අත්විඳිලා නිසයි කියලා. අංගෝලායේ යුද්ධ සේවය ඉටු කරන අතරතුර සිදු ඒ අනතුරෙන් මොට බහු තුවාල බහු අස්ථි කැඩීම් වසර 2කට ආසන්න කාලයක් රෝහල්වල රැඳී සිටීමටත් සැත්කම් 20කට වඩා වැඩි ප්‍රමාණයක් මෘදු පටක මරණය සහ ගැංග්‍රේනාව වැනි තත්ත්වයන්ටත් මුහුණ දෙන්නට මට සිදු වුණා. ඒකෙදි CTI එකක ඇතුලේ අදහසක් සිදු වුණා. දෙවියන් වහන්සේ මගේ ජීවිතේ නැවත ලබා දුන්නා. එනිසාම මම මේ ගැන කතා කරනවා හොඳින් දැනගෙනම. මම කතා කරනවා මන්ද මම විශ්වාස කරනවා ජීවමාන දෙවියන් වහන්සේට ඒ මහත් ආධිපත්‍ය ඇති ස්වාමීන් වහන්සේට සැබෑවටම සිටින සත්‍ය වන මට උගන්වා දුන්නා ඔහුටම දැක්ම තබාගෙන ඉන්න කියලා. මන්ද උන්වහන්සේගෙන් තමයි උදව් වෙන්නේ. එම හේතුව නිසාම මේ පරිච්ඡේදයේ ඉතාමත් වැදගත් වෙනවා. මන්ද මෙහි විස්තරාත්මකව ප්‍රකාශ කරන්නේ යේසුස් වහන්සේ ගැනයි. උන්වහන්සේ නයිම් කියන නගරය වෙතට යමින් සිටි බවත්, උන්වහන්සේගේ විශාල ශිෂ්‍ය කණ්ඩායමක් සහ විශාල ජනකායක් උන්වහන්සේ සමග ගමන් කළ බවත් මෙහි සඳහන් වෙනවා. එහෙනම් අපි දැන් මොහොතකට බලමු ආත්මීය අද්භූතයක් ජීවිතය සහ ආශාව කියන දේවන් කෙනෙකුටත් තව තත්වයකටත් ඉතාම සමීප වෙමින් පවතිනවා. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සිතුවිලි සහ අදහස් වලට අනුව කිසිසේත්ම හැරවිය නොහැකි තත්වයකට.
සම්පූර්ණයෙන්ම ය කිසිසේත්ම හැරවිය නොහැකි තත්ත්වයක්. යේසුස් වහන්සේ ඔහුගේ ශිෂ්‍යයන් සහ ඔහු සමග පැමිණි විශාල ජනතාව ඔහු නයිම් නගරයට පැමිණි විට මුණගැසුනේ කුමක්ද? ඔහුට හමුවුණේ තවත් පෙරහැවත්. එහි සිටියේ යේසුස් වහන්සේ ගැලවීම සතුටයි සදාකාලික ජීවිතයයි අප අතර ජීවමාන දෙවියන් වහන්සේයි කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් පිරුණු ඔහුගේ අනුගාමිකයන් සමග. නමුත් නයිම් නගරයේ ප්‍රවේශයේදී තවත් පෙරහැරක් තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එය වූයේ විවාහක මවකගේ අවමංගල්‍යයයි. ඇය දැඩිව අඬමින් සිටියා. ඇයගේ එකම පුතා භූමදානය කිරීමට ගෙන යමින් සිටි නිසා. එය විශාල ජනතාවක් වුණා. එක් පැත්තක ජීවිතයෙන් පිරුණු ජනතාවයි අනෙක් පැත්තක ශෝකයෙන් නිහඬියෙන් සහ වේදනාවෙන් පිරුණු ජනතාවයි. එය ලෝක දෙකක විශාල වෙනසක් වුණා. යේසුස් සමග සිටින ජනතාව ජීවශක්තියෙන් පිරුණු ජීවිතයෙන් පිරුණු ආලෝකයෙන් පිරුණු ජනතාවයි. අනෙක් පැත්තේ යේසුස් නැති ජනතාවයි මරණයෙන් අසහනයෙන් කම්පනයෙන් සහ බියෙන් ලකුණු වූ ජනතාවයි. ඉතිං ලූකා 7:33 කියනෝ ඇයව දැකලා ස්වාමින් වහන්සේ ඇයට කරුණාව දක්වා තිබුණා කියලා. ඔහු කිව්වා ඇඳ කොන්නේ. යේසුස් දෙමුහුන් අතර ජීවිතයේ ජනතාවත් මරණයේ ජනතාවත් අතර ඔහු දැක්ක කියලා කියනවා. මං ඉගෙනගත් එකක් තමයි ස්වාමින් දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ ස්වාමි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිස්සුන්ගේ වේදනාව නොසලකා හැරන්නේ නෑ කියලා. ඔහු නවටිලා. ඔහු ඒ මොහොතේම කරන සියල්ල නතර කළා. ඔහු ඒ වැන්දමු මව දැක්කම වේදනාවෙන් බිඳ වැටි සිටි ඇය ගැන ඔහු තුලින්ම මතුවූ ගැඹුරු කරුණාවකින් ඔහු මහත්සේ කම්පාවට පත් වුණා. යේසුස් වහන්සේට මේ මවගේ දැඩි වේදනාව හොඳින්ම දැනුණා. උන්වහන්සේ ඇයට පැවසුවා අඬන්න එපා. ඔබ කියන්න පුළුවන් එක සාමාන්‍ය වචන කිහිපයක් විතරයි අපොස්තලයන්ෙනි. ඕනෑම කෙනෙක් අඬනකොට කවුරු හරි එයි කියලා කියනවා ඇඳපන් නෑ. ඒ වචනවලට වඩා වැඩි දෙයක් ඒකයි. ඒක අහසින් මෙන නියෝගයක් වුණා ඒ කාන්තාවට. ය සැබවින්ම විශාල ආරම්භයක් බවට පත් වුණා දෙවියන් වහන්සේට පමණක්ම කරන්න පුළුවන් දෙයක් විදිහට. ඒ කියන්නේ ජීවිතයේ ආශ්චර්යයයි. ජීවිතයේ ආශ්චර්යය. බලන්න ශාන්ත පවුලු අපොස්තලයන්න් මේක උගන්වලා තිනවා. ඔහු කියලා තිනවා එෆෙසියන් 2:1 කියලා. එෆෙසියන් කියන්නේ ලිපියක්, ඒ උපදේශන ලිපියක්. උපදේශන ලිපිය කියන්නේ අපොස්තලයන් විසින් ලියපු ලිපියක්. ඉතින් ඔහු කියලා තියෙනවා එෆෙසියන් 2 ඔබලා පව්වල සහ අපරාධවල මිය ගිය වූ විට ඔහු ඔබට ජීවිතය දුන්නා. මට මේ ප්‍රකාශය ගොඩක් ආදරෙයි. මන්ද පවුලු කියලා තියෙනවා ඔහු අප තුල මේ ආශ්චර්ය කරලා ඉවරයි කියලා සහ මිනිස්සයාට මේකේ කිසිම කොටසක් නැහැ. මන්ද බයිබලයේ කියනවා ඔබලා මිය ගිය වූ විට ඔහු ඔබට ජීවිතය දුන්නා. ඔහු ඔබට ජීවිතය දුන්නා. ඔහු ඔබට ජීවිතය දුන්නා. මේක මට ගොඩක් බලවත් දෙයක්. මම මරණයට ඉතාම තාසන්නව හිටියා කියලා. මන් දන්නවා මරණයේ සුවඳත් ජීවිතයේ සුවඳත් මොනවද කියලා. දෙවියන් වහන්සේ මට කරලා තියෙන දේ ඔහු ඔබටත් කරන්න පුළුවන්. ඉතින් යේසුස් කියලා තේනවා බලාගන්න ඔබලා ගමන් කළේ ගුවන් බලවතුන්ගේ ප්‍රධානියට අනුවයි. ඔබලා තවත් කෝපයේ දරුවන් වගේ හිටියා. ඔබලා බලවතුන්ගේ ප්‍රධානියට සේවය කළා. එයයි අපේ ජීවිතය. යේසුස් වහන්සේ නොදන්නා අයට සතුරා ඔවුන්ට දාස බවට පත් කරනවා. අපේ ජීවිතේ එවයි අපි ගුවන් බලවතුන්ගේ ප්‍රධානියට සේවය කළා. අපි තවත් කෝපේ දරුවන් වගේ හිටියා. නමුත් ඔහු ඔබට ජීවිතය දුන්නා. මේ වචනය මට නම් ඉතා වැදගත් අතිශය බලවත් දෙයක්. මොකද මම දන්නවා එයාලා පැත්ත මොනවද කියලා. මම දන්නවා කම්පණයෙන් නොදන්නා දේවල් වලින් පිරුණු ජීවිතය මොනවද කියලා. ඔබ හිතනවා ඇත්තටම වෙන්නේ නැහැ. ડોක්ටර් කියලා තියෙනවා කරන්න බැරි කියලා. කෙනෙක් ඉඳලා Google බලලා කියලා තියෙනවා ડોක්ටර් Google කියනවා මෙහෙමයි එහෙමයි. එහෙනම් බලන්න ඔබට මේ මොහොතේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. බලන්න මේ වැන්දමු අම්මා ජීවත් වෙලා තියෙන දුක්ඛිත තත්ත්වය අය අන්ඩර්මීන්සිත් කඩවමින් ඉන්නවා. ඇය ජීවත් වෙලා තියෙන තරම්ම ශක්තිමත් වෙනත් හේතු ඔබටත් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ජීවිතේ පුරා අඬමින් ඉඳලා තියෙනවා.
මගේ විශ්ලේෂක මිත්‍රෝ කියන්නේ කඳුළු සැලීම ආත්මය පිරිසිදු කරන නිසා ඒක හොඳයි කියලායි. කඳුළු වැටීම රාත්‍රියක් පුරා තිබුණත් උදෑසනට සතුට අනිවාර්යෙන්ම එන්න ඕනේ. මේ කාන්තාව බලාපොරොත්තු වූයේ මොනවද? කිසිවක්, සම්පූර්ණයෙන්ම කිසිවක් නැහැ. ඇයි සිටියේ ඇගේ ශෝකය ආරම්භ කරමින් තමාට අලුත්ම අහිමිවීමක් වෙලා තියෙනවා කියලා තේරුම් ගන්න පටන් ගනිමින් දැන් තමා මවක් නොවන බව තේරුම් ගනිමින්. ඇය දැන් ඇත්තටම සමාවෙන්න මේ වචනයට පුතාකගේ අනාථයෙකුණා. ඒත් යේසුස් කිව්වා කඳුළු නොවැටෙන්න. ඔහු කඳුළු නොවැටෙන්න කියන විට ඒකේ හේතුව ඔහුට විසඳුම තියෙන නිසා. ඒ කියන්නේ ස්වර්ගයේ බලවත් දෙයක් නියෝග කරමින් තිබුණා. මේකට කියන්නේ විශ්වාසය. ඉතින් යේසුස් ඒ මලසිරුරට අත තබලා ඒ පුතාට බලලා කියනවා තරුණයා නැගිටින්න. ඔබ දන්නවද යේසුස් මේ වගේ දේවල් කිහිප වතාවක් කරලා තියෙනවා කියලා? ලාසරු මරණයට දින 4ක් පසු වෙලා දැනටමත් සුවද නෑවෙලා තිබුණා. ඔහු කිව්වා ගල් කඩන්න. ඉතින් ඔහු කිව්වා ලාසරු පිටතට එන්න. ඒත් ඔහු නැගිටියා. යේසුස් කිව්වා තරුණයා නැගිටින්න කියලා තියෙන්නේ ඔහු නැගිටියා කියලා. ඒකම තමයි දෙවියන් වහන්සේ ඔබගෙන් කරන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. ඔහුගේ නියෝගයට අනුව යේසුස්ගේ නාමයෙන් මම අද කියනවා මේ විෂාදයෙන්, මේ වේදනාවෙන්, මේ බියෙන්, මේ අනියමතාවෙන්, මේ ආරක්ෂාව නැති බවින් නැගිටින්න. ඔබට ජීවිතය ඉදිරියට ගෙන යන්න උත්සාහ කරනවාට ගන්න පුළුවන් ඖෂධ වර්ග රාශියක් තියෙනවා. ආයතවරක් මේ අධ්‍යාපනික වචනය භාවිතා කිරීම ගැන මම සමාවිල්ලා සිටිනවා. නැගිටින්න. දෙවියන් වහන්සේ ඔබව ඇඳකට බැඳී ඉන්න එකක් ලෙස බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබව රෝහලක ඇතුලේ හිරවී ඉන්න එකක් ලෙස බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබව දැඩි ශක්තිමත් ඖෂධ වලට හිරවී ඉන්න එකක් ලෙස බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒව එක් පැත්තකින් හොඳයි වුණත් තවත් පැත්තකින් විනාශ කරනවා. ඔහු ඔබව බැඳී විෂාදයේ ආත්මයකට හිරවී සතුටක් නැතිව බැඳී ඉන්න එකක් ලෙස බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු කිව්වා නැගිටිත. ඔබ කියන්න පුළුවන් අපොස්තුලයෝ මම වැඳ පුදාගත් කාන්තාවක් මගේ සැමියා අහිමි වුණා. මම මගේ සැමියාට ගොඩක් ආදරේ. දැන් ඔහු නැහැ. ඒත් යේසුස් කියනවා නැගිටින්න. ඔබ කියන්න පුළුවන් මම පුතා අහිමි වුණා, මම කෙනෙක් අහිමි වුණා, මගේ රැකියාව අහිමි වුණා, මගේ වෘත්තිය අහිමි වුණා. මහත්මයා ඔබට තේරෙන්නේත් නැහැ අපොස්තුලයෝ 27 අවුරුදු හමාරක් විශාල සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා CEO ලෙස වැඩ කළා. ඒත් හදිසියෙම කිව්වා ඉවරයි. ඔබ සැලසුම් කරලා තිබුණාට ඒව කිසිදා ඉටු වෙලා නෑ වෙන්න පුරුවන්. ඔබේ ජීවිතයේ යම් කාලයකදී ඔබට ඊටමත් විශාල වූ සිහින තිබුණා වෙන්න පුරුවන්. ඒ වගේම ඔබ ඔබේ අවට සිටින විවිධ මිනිසුන්ව විශ්වාස කරන්න ඉගෙන ගත්තා වෙන්නත් පුරුවන්. මිනිසුන්ට විශ්වාස කරනකොට දෙවියන්ට විශ්වාස කරන්නේ නෑ. අප අතර හැමෝම අතරේ විශ්වාසයත් වගේ ආත්මයක් තියෙනවා කියලා පැහැදිලිවම කියන්න පුළුවන්. හැබැයි ඇත්ත විශ්වාසය මිනිස්සුන්ට නොව දෙවියන්ටම තියෙන්න ඕනේ. ඔබට ජීවිතයේ දැඩි අවාසයකට මුහුණ දීලා තියෙන්න පුළුවන්. ඔබට දැඩි වැටීමක් වෙලා තියෙන්න පුළුවන්. ඔබ මේ උදෑසන බිම වැටී ඉන්න. ඔබ ජීවිතේ ඊට වැඩි මුදල් උපයලා තිබුණාට අද ඔබට කවුරුත් ආදරය කරන්න නැහැ වෙන්න පුළුවන්. ඔබේ දරුවන් දැන් ඔබ සමග නැහැ. ඔබට ඊට විශාල පවුලක් තිබුණත් ඔබ තනි පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. ඒ ඇයට විරුද්ධයි. ඒ නිසා මං කියනවා යේසුස් කියපු විදිහටම උත්තිරණය වන්න. ඒ මලදරුවා නැගිටියා කියලා තියෙනවා. ඔහු කතා කරන්න පටන් ගත්තා. ඒ අසම්භාව්‍යතාවයෙන් ඔහු ජීවිතේ නැවත පිහිටුවලා හැම දෙයක්ම හැකි කරලා දුන්නා. ඒ කරන්න පුරුවන් එකම කෙනා යේසුස් විතරයි. බුද්ධයාට බෑ මේ ලෝකේ වෙනත් දෙවියන්ට කිසිවෙකුට මලෙකු නැවත ජීවිතයට ගෙනියන්න බෑ. ඔහු කතා කරන්න පටන් ගත්තා. ඒකෙන් යේසුස් කලේ මොකද්ද? ඔහු ඔහුගේ අම්මට ආපසු දුන්නා. ඉවත් කරපු ඒ දේ මරණය අරගෙන ගිය දේ ඒ දරුවට ආපු මරණය යේසුස් ජීවිතේ ආපසු දුන්නා. යේසුස් දරුවා නැවත ජීවිතයට ගෙනාව අම්මට ආපසු දුන්නා. යේසුස් කිව්වා උත්තරණය වන්න කියලා ඔහු නැගිටියා. මේ හැමදේම අලෙලුයියා පියාණනි අද මේ රූපවාහිනී වැඩසටහන හරහා යථාර්ථයක් වෙලා තියෙනවා. ඔහු ඔබට ඉවත් කරපු දේ ඔබට ආපසු දෙමින් ඉන්නවා. සමහර විට ඔහු ඔබට සතනාස් ඔබගෙන් අරගෙන ගිය සෞඛ්‍ය, මුදල්, පවුල, සිහින වගේ දේවල් වලට වඩා වැඩියෙන්ම ආපසු දෙයි. යේසුස් ආපසු දෙයි. ඔහු ගැෆන් හොටෝ අරගෙන ගිය දේ දෙගුණයකින් ආපසු ලබා දෙයි. එහෙනම් පස්තතුමාණෙනි මේ උදෑසනේ ඉගැන්වීමේ යෙදුම මොකක්ද?
සමහර අය තමන්ගේ නයිම් වේදනාවෙන් පිරුණු නයිම් ජීවිතේ ජීවත් වෙමින් ඉන්නා වෙන්න පුළුවන්. සමහර විට ඔබත් ඒ අම්මා වගේ නගරෙන් පිටවෙමින් ඉන්නව වෙන්න පුළුවන්. සමහර විට ඔබ රියෝ ද ජනේරෝ නගරයෙන් පිටවෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. සමහර විට ඔබ සිහිනයකින් පිටවෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. සමහර විට ඔබ විවාහයකින් පිටවෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. සමහර විට ඔබ සංකීර්ණ ආත්මීය ජීවිතයකින් පිටවෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. සමහර විට ඔබට ඉවසිය නොහැකි වේදනාවක් රැගෙන යනවා වෙන්න පුළුවන්. සමහර විට ඔබට ඊටා වේදනාකාරී අහිමිවීමක් වෙලා ඇති. ඔබට ඉතිරි වුණේ සුසාන නිශ්ශබ්දතාවයේ පමණයි. අද ඔබට තේරීමක් තියෙනවා. පෙනියන විදිහට වේදනාවත් දුක්ඛයත් අතරේ මේ තේරීම කරන්න කවදාවත් අමාරුයි. නමුත් හෙබ්‍රූ 11:37 අපට බලවත් සූත්‍රයක් ඉගැන්වුවා. ඒ කියන්නේ සත්‍යය. හරි. හෙබ්‍රූ 11:37 බලනවා. ඊය කියන්නේ විශ්වාසයෙන් ඔහු ඉජිප්තුව අත්හැරලා රජුගේ කෝපයෙන් බිය නොවි නොපෙනෙන දේ දකන කෙනෙක් වගේ දෘಢව සිටියා. මොෂේ අපට මේ සූත්‍රය ඉගෙනුවා. අපි පසුගිය ඉරිදා මේ ගැන කතා කළා. සැබෑ විශ්වාසය නොපෙනෙන දේ ජය ගන්නවා, අසම්භාව්‍ය විශ්වාස කරනවා, විපත්තු සහ සතුරා ඉදිරියේ දෘಢව සිටිනවා. යේසුස් අද ඔබේ ජීවිතයට ඇතුළු වෙමින් සිටිනවා. ඔහු ඔබේ දුක්ඛය දැක්කා. උන්වහන්සේට ඔබ විඳිනේ වේදනාව දැනුණා. උන්වහන්සේ දෙම් ක්‍රියා කරමින් ඉන්නවා. අද ඔබ මෙහෙම කියනවා, මගේ දෙවියනේ ඔබ කොහෙද ඉන්නේ? ඒත් උන්වහන්සේ ඔබට කියනවා තවදුරටත් අඬන්න එපා. අවසාන වශයෙන් මතක තබා ගන්න, ඔබ කිසිසේත්ම තනියම නෙවෙයි ඉන්නේ. ඔබ කොපමණ කාලයක් අඬලා ඉඳලාද කියලා වැදගත් නෑ. යේසුස් කිව්වා ඉදිරියට නැගිටින්න. මේ ඔබේ ජීවිතයට දෙවියන්ගෙන් ලැබෙන නියෝගයක්. ඔබට මේක විශ්වාසයිද? දැන් ඔබේ විශ්වාසය උස කරන්න. යේසුස් ඔබේ ජීවිතයට ආරාධනා කරංග. ඔහු නයිම් නගරයට ඇතුළු වුණා වගේම ඒ වේදනාවෙන් සහ ශෝකයෙන් පීඩා විඳින මවගේ ජීවිතයට ඇතුළු වෙලා පුතා නැවත ජීවිතයට ගෙනවා. අදත් ඔහු නැති වී ගිය දේ නැවත ජීවිතයට ගෙනනවා. ජීවිතයේ මරණය ජය ගන්නා. ඔබට අලුත් කතාවක්. යේසුස්ගේ සහ උදාරණීය කතාව. අපොස්තලෝ මට කරන්න තියෙන්නේ මොකද්ද? මට ඕනේ මට මේ ගැඹුරු කඳුලෙන් පිට වෙන්න ඕනේ. මට මේ බැඳීම් වලින් මේ ගැට වලින් පිට වෙන්න ඕනේ. මට නිදා ගන්න ඖෂධ නවත්තන්න ඕනේ. මට ජීවත් වෙන්න ඕනේ. මට ජීවත් වෙන්න ඕනේ අපොස්තලුව. ඒ ජීවත් වෙන්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් තුල විතරයි. යේසුස් කියලා තියෙනවා මාව නැතුව ඔයාලට කිසිවක් කරන්න බෑ. ඉතින් ඔයා කාඩ්පත් බූසියේ ටැරොට් කාඩ් කියන අය අතේ රේඛා කියන අය එක්ක ඔයාගේ ඉවසීම ඉවර කරලා තියෙනෝ නම්, ඔයා පස්සේ ගියා නම්, බාරාවෙරළේ ඩෙක් එකට ගියා නම්, ඔයා හිතන්නවත් බැරි ආත්මියකට ඔයාගේ අත දුන්නා නම්, ඒක ඔයා විනාශ කරලා තිබුණාට අද ඔයා මේ ප්‍රකාශය කරන්න ඕනේ. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මම ඔබව පිළිගන්නවා සහ ඔබව මගේ ස්වාමි පුරුෂයා සහ රැකියාවෙන්ද පිළිගන්නවා. මම විශ්වාස කරනවා ඔබ ජීවත් වුණා, ඔබ මිය ගියා, ඔබ නැවත උත්ථාපනය වුණා සහ මම විශ්වාස කරනවා මම ඔබගේ නියමය සහ සාර්වභෞමත්වය නිසා රැකණු එකෙක් කියලා. රැකීම ලැබුණා මන්ද බයිබලයේ කියවා ඔබේ කටින් පිළිගනිමින් හදවතින් විශ්වාස කරමින් යේසුස් ක්‍රිස්තුස් ස්වාමි පුරුෂයා බවත් මලවුන් අතරින් නැවත උත්ථාපනය වුණා කියලා විශ්වාස කළොත් ඔබ රැකෙයි කියලා. වචනේ ඉතා ආසන්නයි. මෙහි දිනා වචන අතර වචනය. මෙහි තියෙනවා ජීවිතය වෙනස් කරන, නැවත උපදවන මනුස්සයා නීම් වලින්, වේදනාවෙන්, ශෝකයෙන්, අහිමිවීමෙන් සත්‍යයෙන්ම ජීවිතයක් වෙත ගෙන යන ශුද්ධ ලියවිලි. දීවියන් වහන්සේ ඔබේ ජීවිතයට පැමිණියා. ඔබ නයින් වලින් පිටවලා දෙවියන්ගේ රාජධානිය ජීවිතයේ යේසුස්ගේ නාමයෙන් ජීවත් කරන්නට ගියා. අපොස්තලයන්නි දෙන්නට කරන්න තියෙන්නේ මොකද්ද? හොඳයි, මම ඔබට කියන්න කැමතියි මම විශාල සේවයක් කරන පස්තෝරුවරයෙක් කියලා. ඒක දෙවියන්ගේ කරුණාව පිළිබඳ බයිබල් සේවයයි. එය වෙළඳාමක් හෝ දෙවියන්ගේ ජනතාව සමග වාණිජ කටයුතු කරන එකක් නොවේ. මේ සේවය ස්වාමින් වහන්සේ විසින් අපොස්තුලත්වය සමග උස්සලා තියෙන්නේ. මම බ්‍රසීලිය සඳහා පූජා කිරීම ලැබූ පළමු අපොස්තලයාණන් වුණා. ඒ නිසා මම මෙහි ඉන්නේ ඔහුගේ නාමයෙන් ඔබට කියන්න, ක්‍රිස්තුස් විවේදේව මැදුරට එන්න. නයිම් නගරයෙන් දුක්ඛයෙන් පිටවලා ක්‍රිස්තුස් විවේදේව මැදුරට එන්න. ඔබ දැන් නැගිටලාද? ඔබ දැන් අඬන්න නවත්තනන්ද?
ඔබට තේරුණාද දෙවියන් වහන්සේ මගක් දාලා තියෙනවා කියලා? ඔබට තේරුණාද ඔහුගේ වචන අපේ වචනවලට වඩා විශාලයි උසයි කියලා? ඔබට තේරුණාද දෙවියන්ගේ වචනේ හිස්ව ආපහු ගියේ නෑ ඔබේ හදවතට බීජයක් වපුරලා තින්නු කියලා? එය දැන් ඉදහිත උද්භිද වෙමින් ඉන්නවා, ඊටමත් විශාල ඵල දෙනවා. මෙම වචනය රජයේ උසස් රාජ්‍ය අංශයක සේවය කරන කෙනෙකුට, ප්‍රමුඛ පෙළේ විශාල පෞද්ගලික සමාගමක නියැලී සිටින කෙනෙකුට, මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ හෝ සංගීත ක්ෂේත්‍රයේ නියැලී සිටින දක්ෂ ඕනෑම පුද්ගලයෙකුට වුවද භාවිතා කළ හැකිය. ෆංක් සහ සම්භාවන සංගීත ක්ෂේත්‍රවල නිර්මාණාත්මකව කටයුතු කරපු තවමත් ඒ විනුවෙන් නිරත වෙලා ඉන්න කෙනෙකුටයි මට මගේ ඇතුලේ ලොකු හිස්කමක් දැනෙනවා, මට දැන් යේසුස්ව අවශ්‍යයි කියලා අවංකවම කිව්වේ කෙනෙකුටයි. දැන් ඔහු ඔබව සොයාගෙන අවසానයි. ලෝකයේ නිර්මාණය වීම පෙරම ඔබ තෝරාගත් ආදරයෙන් පෙරනිමිති කළ කෙනෙක් කියලා ඔහු තීරණය කරලා තියෙනවා. ඔබේ ජීවිතය අවසන් වෙන්න නෑ කියලා හිතමින් ඔබ ජීවිතය පුරාම ගත කරලා ඇති වෙන්න පුළුවන් නේද? බොහෝ දෙනා ජීවිතයේදී කිසිදා මිය යන්නේ නෑ කියලා ජීවත් වෙනවා. තවත් කෙනෙක් ජීවත් වෙලා නැතිවම මිය යනවා. ඒ ජීවිතය ඔබට ලැබුණා. ඉදිරියට එන්න, උසස් වෙන්න, යේසුස් ක්‍රිස්තුස් සමග දිලිසෙන්න. ආමෙන්ද? මේ තරම් ගෞරවය ලබා දුන්නට බොහොම ස්තුතියි. මට ඔබේ පොස්ටර්වරයා වෙන්න ඉඩ දුන්නටත් ස්තුතියි. දුරින් පමණක් නරමන අපේ කැතීඩ්‍රල් එකෙන් ඉතා දුරින් ඉන්න ඔයාලටත් බොහොම ස්තුතියි. මගේ ආදරය, මගේ ප්‍රාර්ථනාව, අපගේ ස්වාමිනී යේසුස් ක්‍රිස්තුගේ කරුණාව, දෙවියන් වහන්සේගේ ආදරය සහ ශුද්ධ ආත්මයන්ගේ මිහිරි සැනසීම ඔබේ ජීවිතයට වේවා. මම ඔබ බලාපොරොත්තු වෙනවා. ඇත්තටම යේසුස් ඔබ බලාපොරොත්තු වෙනවා. කරුණාවත් සාමයත් ස්වාමින් වහන්සේගේ නාමයෙන් වේවා.